ආයුබෝවන්. අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ ලෝකයේ සිදුවුණු හරිම විශ්මිත ජාතික පරිවර්තනයක් ගැනයි. ඒ තමයි සිංගප්පූරුවේ නිර්මාතෘ ඒ වගේම ප්‍රථම අග්‍රාමාත්‍ය ලී ක්වාන් යූ මහතාගේ සුවිශේෂී දේශපාලන දර්ශනය හරහා අද තියෙන නූතන සිංගප්පූරුව ගොඩනැගුණු හැටි. ඇත්තට මේක නිකම් අතීත කතාවක් නෙවෙයි. මේක ඊටමත් නිශ්චිත ඒ වගේම අපූර්ව සැලසුමක් මත ගොඩනැගුණු දැවැන්ත සාර්ථකත්වයක කතාවක්. පොඩ්ඩක් හිතලා බලන්න. එක් පැත්තකින් කිසිම සම්පතක් නැතිව පටන්ගත්තු දුපත් තුන්වන ලෝකයේ රටක්. අනිත් පැත්තෙන් අතිවිශාල ධනයක් සහ උපරිම ස්ථාවරත්වයක් තියෙන අද අපි දකින පළමු ලෝකයේ දියුණු ජාතිය. ඉතින් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ තරම් දැවන්ත පිම්මක් ඔවුන් පැනේ කොහොමද කියන එක. මේකට පදනම් වුණු රහස් සූත්‍රය මොකක්ද? ඒකට කෙටිම උත්තරය තමයි ලී ක්වාන් යූගේ දර්ශනය. ඔහුට අනුව මේ සාර්ථකත්වයේ රැඳිලා තියෙන්නේ ප්‍රධාන සංකල්ප තුනක් මතයි. ඒ තමයි 3D සූත්‍රය. ඩිසිප්ලින්, ඩෙවලොප්මන්ට් සහ ඩෙමොක්‍රසි. සිංහලෙන් කිව්වොත් විනය, සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය. හැබැයි අපි මෙතනදී එක දෙයක් පැහැදිලි කරගන්න ඕනේ. අපි මේ කතා කරන්නේ ලෝකෙටම ගැලපෙන විශ්වීය මැජික් ආකෘතියක් ගැන නෙමෙයි. මේකේ සිංගප්පූරුවටම ආවේනික වුණු ලී ක්වාන් යූගේ විශේෂ ප්‍රවේශය ගැනයි. ඉතින් අද අපේ ගමන් මග මේ විදිහට තමයි පෙළගස්වලා තියෙන්නේ. තුන්වන ලෝකයෙන් පළමු ලෝකයට විනය පදනම, ආර්ථික සංවර්ධනය, මාර්ගෝපදේශිත ප්‍රජාතන්ත්‍රවාදය සහ අවසාන සාරාංශය. මෙතනදී වැදගත්ම කාරණාව තමයි මේ තිරේ තියෙන කුළුණු පහේ අනුපිළිවෙල. අන්න ඒක මේ කුළුණු තරමටම අතිශයම වැදගත් වෙනවා. හරි. අපි මුලින්ම බලමු කොහොමද මේ ගමනට පසුබිම හැදුනේ කියලා. ආරම්භයේදී සංවර්ධනය වෙමින් පවතින ජාතියක් විදිහට සිංගප්පූරුවට දැවන්ත අභියෝග ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඔවුන්ට ඉස්සරහට යන්න ඊටා පැහැදිලි මාර්ගයක් ඕනේ වෙලා තිබුණේ. මේක තියෙන රසවත්ම දේ තමයි මේ සංකල්ප තුන ඔවුන් නිකම්ම එකවර ක්‍රියාත්මක කළේ නෑ. ඔවුන්ගේ උපාය මාර්ගයේ හරි මැද තිබුණේ මේ දේවල් ඊටා දැඩි, කිසිම වෙනසක් කරන්න බැරි අනුපිළිවෙලකට ක්‍රියාත්මක කරන එකයි. පළමුව විනය, ඉන්පසුව සංවර්ධනය සහ ඒ සියල්ලටම පසුව තෙවනුව තමයි ප්‍රජාතන්ත්‍රවාදය එන්නේ. දැන් අපි බලමු මේ පළවෙනි පියවර. ඒ කියන්නේ විනයේ පදනම ගැන. ලී ක්වාන් යූ තදින්ම විශ්වාස කළා ඕනෑම සංවර්ධනයක් ඇතිවෙන්න කලින් විනය කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන පූර්ව කොන්දේසියක් කියලා. විශේෂයෙන්ම බහුවාර්ගික දුප්පත් රටකට ආරම්භයේදී අසීමිත නිදහසකට වඩා දැඩි සමාජීය සහ දේශපාලනික විනයක් අවශ්‍ය වුණා. ඉතින් අවුන් මොකද කළේ? පාරේ කුණු දැමීම, චුවින්ගම් කෑම වගේ පොඩි දේවල් වල ඉඳන් මත්ද්‍රව්‍ය ජාවාරමට මරණ දඬුවම දීම දක්වා දැඩි නීති ගෙනාවා. දූෂණයට එරෙහිව දැඩිව හිටගත්තා. ඒ වගේම චීන, මැලේ, ඉන්දියාව වගේ විවිධ ජාතීන් අතර ගැටුම් ඇති නොවෙන්න නීතියෙන්ම ජාතික සමගිය තහවුරු කළා. මේ ක්‍රියාවලිය සහ ඒකේ ප්‍රතිඵලය අතර සම්බන්ධය අපිට මේකෙන් පැහැදිලිවම පේනවා. දූෂණය නැතිකරන්න CPIB වගේ ස්වාධීන ආයතන පිහිටුවල දැඩි දඬුවම් දුන්නා. මේ දැඩි තීරණවල ප්‍රතිඵලය උනේ මොකක්ද? දූෂණය බිඳුවටම බැස්සා. පාරවල් පිරිසිදු, සුරක්ෂිත තැන් බවට පත් වුණා. මුළු සමාජයේම එකම රාමුවකට ඇවිත් මූලික සමාජ ස්ථාවරතයක් ගොඩනැගුණා. විනය හරහා රට ස්ථාවර වුණාට පස්සේ ඊළඟට මොකක්ද? ඒ තමයි ආර්ථික සංවර්ධනය මෙහෙයවීම. දැන් ඔවුන්ගේ සම්පූර්ණ ඉලක්කය උනේ ආර්ථිකය ගොඩනගලා රටේ පැවැත්ම තහවුරු කරගන්න එකයි. හැබැයි මෙතනදී අපිට හමු වෙන කම්පණයට පත් කරන ඇත්ත තමයි සිංගප්පූරුවට කිසිම ස්වාභාවික සම්පතක් තිබුණේ නැති එක. උන්ට මුළුමනින්ම රඳාපවතින සිද්ධ වුණේ තමන්ගේ භූගෝලීය පිහිටීම සහ මිනිස්සුන්ගේ හැකියාවන් මත විතරයි. මේක හරියට මුකුත්ම නැතිව ලොකු ගමනක් යන්න ලෑස්ති වෙනෝ වගේ වැඩක්. ඉතින් අර අපි කලින් කතා කරපු විනය නිසා හැදුණු දූෂණයෙන් තොර කාර්යක්ෂම පරිසරය දැකලා ලෝකයේ ප්‍රමුඛ පෙළේ සමාගම් සහ විදේශ සුජු ආයෝජන එහෙමත් නැත්නම් FDI මහ පරිමාණයෙන් රටට එන්න පටන් ගත්තා. මේ නිසා බලන් ඉද්දිම සිංගප්පූරුව ලෝකයේ ප්‍රධාන නැව් ගමනාගමන, ගුවන් සේවා සහ මූල්‍ය කේන්ද්‍ර ස්ථානයක් බවට පත් වුණා. හිතා ගන්නත් අමාරුයි නේද? හැබැයි මේක නිකන් ඉලක්කම් වලින් පෙන්නපු සංවර්ධනයක් විතරක් නෙවෙයි. මේක කෙලින්ම සාමාන්‍ය මිනිස්සුන්ට දැනුණා. හැමෝටම උසස් අධ්‍යාපනයක් දුන්නා. ඒ වගේම රජයෙන් ගුණාත්මක HDB නිවාස ලබා දුන්නා. මේ නිසා මුළු ජනගහනයම ජීවන තත්ත්වයක පාරටම ඉහළ යන්න ගත්තා. මේ හැමදේම මේ විදිහට වෙද්දී අනිවාර්යයෙන්ම මතුවෙන තීරණාත්මක ප්‍රශ්නයක් තියෙනවා. එනම් සිංගප්පූරුව ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලාද? අන්න ඒ ප්‍රශ්න තමයි අපිව මේ සූත්‍රයේ අවසාන සමහර වෙලාවට සංකීර්ණම කොටසට අරගෙන යන්නේ. ඒ තමයි මාර්ගෝපදේශිත ප්‍රායෝගික ප්‍රජාතන්ත්‍රවාදයක් කියන සංකල්පය.
ඇත්තටම කිව්වොත් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය අමතක කළේ නැහැ. හැබැයි ඔවුන් ඒක තමන්ගේ රටට ගැලපෙන විදිහට වෙනස් කරගත්තා. අපි මේක පොඩ්ඩක් සසඳලා බලමු. බටහිර රටවල තියෙන අසීමිත මාධ්‍ය නිදහස සහ දේශපාලන නිදහස සිංගප්පූරුව වගේ කුඩා රටකට දුන්නොත් ආයමත් සමාජ අවුල් ජාලාවක් හැදෙයි කියලා ලී ක්වාන් යූ හිතුවා. ඒ වෙනුවට ඔවුන් ගෙනාවේ මාර්ගෝපදේශිත එහෙමත් නැත්නම් පාලනයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදයක්. මැතිවරණ තිබුණා. හැබැයි යම් යම් උපාය මාර්ගික සීමාවන් එක්ක. ඇයි ඔවුන් මේ වගේ වෙනස් ප්‍රවේශයක් ගත්තේ? හේතුව හරිම සරලයි. රටේ ක්‍රියාත්මක වෙන දිගුකාලීන ආර්ථික සැලසුම් කිසිම දේශපාලනික බාධාවකින් තොරව එක දිගටම කරගෙන යන්න ඔවුන්ට ඕන වුණා. දේශපාලන අස්ථාවරත්වයන් නිසා ඒ ගමන අතරමඟ නවතිනවාට ඔවුන් කැමති වුණේ නැහැ. හරි. දැන් අපි මේ සම්පූර්ණ කතාවම සාරාංශගත කරලා බලමු. මේ වෙනස් කුළුණු තුන කොහොමද නූතන සිංගප්පූරුව හැදුවේ කියන එක අර මුලින් කිව්ව අනුපිළිවෙලෙන්ම අපිට තේරුම් ගන්න පුළුවන්. දේශපාලනික සහ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස දෙන්න කලින් සමාජයේ විනය, නීතිගරුක භාවය සහ ආර්ථික ධනය අනිවාර්යයෙන්ම ගොඩනගන්න ඕන කියන එක තමයි මේ මුළු කතාවෙන්ම තහවුරු වෙන්නේ. ඉතින් මේ දර්ශනයේ තියෙන වැදගත්ම හරය මේ එක ප්‍රබල කියමනකින් පැහැදිලි වෙනවා. ලී ක්වන් යූගේ මූලික තර්කය උන්නේ මේකයි. බඩගින්නේ ඉන්න මිනිසෙකුට ඡන්ද අයිතියට වඩා බත්පතයි රැකියාවයි ගොඩක් වටිනවා. මේකෙන් අපිට පේනව නේද නිකම් දේශපාලන නිදහසකට වඩා භෞතික පැවැත්ම ආර්ථික සුරක්ෂිතභාවය කියන දේ කොච්චර ප්‍රායෝගිකද කියන එක. අද සිංගප්පූරුව ලෝකේ තියෙන ධනවත්ම වගේම ආරක්ෂිතම රටක් වෙලා තියෙන්නේ අහම්බෙන් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදයට කලින් විනය සහ සංවර්ධනය ගෙනාපු ඒ ඓතිහාසික තීරණය නිසා. ඉතින් නිදහස, නීතිගරුක බව සහ ආර්ථික සමෘද්ධිය කියන දේවල් බැලන්ස් කරගන්නේ කොහොමද කියන එක ගැන ලොකු පාඩමක් මේකෙන් අපිට ගන්න පුළුවන්. ඒ ගැන ගැඹුරින් හිතන්න ඉඩක් තියෙමින් අදට මේ විග්‍රහය අපි මෙතනින් නවත්තනවා. මේ වගේම තවත් සිත් ගන්නාසුළු විග්‍රහයකින් අපි නැවත හමු වෙමු.